අයිබෝන් සුබ දවසක් සහ සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ මහත්කත් නොමත යන ආදර්ශ පාඨයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ඇති විශේෂිතම ප්‍රහාරකයෙක් වන කමාන්ඩෝ රෙජිමෙන්තුව ගැනයි. කමාන්ඩෝ කියන නාමයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ හමුදා ඒකකයේ මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වලා තිබෙන්නේ ලෙතනන්ට් කර්නල් සුනිල් පීරිස්තුමා විසිනි. සහ මේ ගුවන්තොටුපොළ සහ විශේෂ හමුදායකයෙක් ලෙස මෙම කමාන්ඩෝ නම් බලගෙන 1978 පෙබරවාරි මාස 9 වන දින නිලධාරීන් 6 දෙනෙකු සහ සෙතුමෙමින් 24 දෙනෙකුගෙන් යුත් පළමු කමාන්ඩෝ පාඨමාලාව ඇල්ල හමුදා කඳවුරේ ආරම්භ වෙලා තියෙනවා. 1980 මාර්තු මාස 15 වන දින මේජර් සුනිල් පීරිස්තුමන්ගේ අන්තිම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව දීතලවැල්ල කඳවුරේදී ආරම්භ වෙලා තියෙනවා. 1980 දෙසැම්බර් මාස 4 වෙනි දින ගණේමුල්ල කඳවුර වෙත පළමු රෙජිමෙන්තුව ගෙන අතර වර්තමානයේ වන විට දෙවන සහ හතරවන ලෙස රෙජිමෙන්තුව පිහිටවලා ඇත. ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමෙන්තුව ගත්තොත් මෙය අපේ යුද හමුදා සතු ප්‍රබලතම විශේෂිත ග්‍යානික රෙජිමෙන්තු දෙකෙන් එකක් වෙනවා. අනිත් එක ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය කමාන්ඩෝ රෙජිමෙන්තුව නිර්මාණය කරලා තියෙන එක්සත් රාජධානී විශේෂ ක්‍රියාන්විත ඒකකයක් වන ස්පෙෂල් එයාර් සර්විස් රෙජිමෙන්තුව සමානයි. කුමක් හෝ නිසා අප මාතෘභූමියට ඇතිවන දේශීය හෝ විදේශීය ත්‍රස්ත ක්‍රියාවකදී ක්ෂණික ප්‍රතිචාර දක්වීමට ශ්‍රී ලංකාව තුළ ඇති ප්‍රධානතම ඒකකය වන්නේ කමාන්ඩෝ රෙජිමෙන්තුව සතු ඇති ගුවන් යාන ප්‍රතිපහර ගැනීම සහ ප්‍රාණාපකරුවන් මුදවා ගැනීම ඒකකය. මෙම කුඩා ඒකකයේ පැය 24ම සහ දින 365ම සූදානම්ව සිටින අතර කරුණාක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එහි ස්ථානගත කොට තිබේ. කමාන්ඩෝ රෙජිමෙන්තුව කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් සිදු කරන අතර ඒ ෆෝර්මෑන් සහ හීට්මෑන් ලෙස වර්ග වෙනවා. මොවුන් විශේෂයෙන්ම ඇමරිකාව, එක්සත් රාජධානී ඉන්දියාව, ඊශ්‍රායල්, පාකිස්තාන යන රටවල් වලින් පුහුණුව ලබන අතර දල වශයෙන් සියලුම කොමාන්ඩෝස් ළඟින් 95ක් 96ක් පැරෂුට් ආධාරයෙන් සතුරු භූමියට ළඟා වීමට සියලු සුදුසුකම් සපුරා ඇති අතර මෙම පුහුණුව පාකිස්තාන්, ඉන්දියාව නැතිනම් ගණේමුල්ල සටන් පුහුණු පාසලේදී ලබා දෙයි. කමාන්ඩෝ රෙජිමෙන්තුව ගත්තොත් ප්‍රධාන නිත් ඒකක 4ක් පවතින අතර පළවන සහ දෙවන කමාන්ඩෝ රෙජිමෙන්තුව විසින් ක්‍රියාන්විත රාජකාරී සඳහා ප්‍රමුඛත්වයෙන් කටයුතු කරන අතර තුන්වන කමාන්ඩෝ රෙජිමෙන්තුව විසින් රහසිගත දිගදුර මෙහෙයුම් සිදු කරනු ලබයි. එමෙන්ම හතරවන කමාන්ඩෝ රෙජිමෙන්තුව ප්‍රභූ ආරක්ෂාව සැලසීම සහ ප්‍රතිපහර ගැනීම, ප්‍රාණපකරුවන් මුදා ගැනීම වැනි විශේෂ කාර්යයන් හා නිරත වී කටයුතු සිදු කරනු ලබයි. කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශේෂ කර්තව්‍යයන් පොදුවේ ගත් විට ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රභූවරුන්ට හා ජීවිත ආරක්ෂාව ඇති ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීම, විශේෂ විමර්ශන රාජකාරී, ප්‍රතිතස්ත්‍ර ක්‍රියාන්විත ප්‍රාණපකරුවන් මුදා ගැනීම, නාගරික යුද මෙහෙයුම් සිදු කිරීම, රහසිගත යුද මෙහෙයුම් සිදු කිරීම, රජු ප්‍රහාර මෙහෙයුම් සිදු කිරීම, ගුවන් මගින්, භූමිය මතින්, දියඹ මගින් ප්‍රහාර එල්ල කිරීම වන අතර තවද ක්ෂණිකව අභියසරී එල්ලේ ගැනීම සහ 100% නිවැරදි බව ඔවුන් සතු ප්‍රධාන කාර්යයන් සහ ගුණාංග වේ. කමාන්ඩෝස්ලා සතු තවත් එක් හැපිවෙන ලක්ෂණයක් නම් ඒ ඔවුන් පළඳින මෙරුන් බිස්නස්ම. ඕනෑම රටක විශේෂ හමුදාවන්ගෙන් ඉතාමත් 14කට පමණ පළඳීමට වරම් හිමි මෙම මෙරුන් බෙරට් එක සඳහා ඉතාමත් අසීරු දුෂ්කර පාඨමාලා රැසක් සිදු කිරීමට ඇති අතර ශාරීරික යෝග්‍යතාවයේ ඉහළ මට්ටමක තිබිය යුතු වන අතර අසමත් වන්නන් ඍජුවම පුහුණුවෙන් ඉවත් කරනු ලබනවා. මෙම රෙජිමෙන්තුව සතු තවත් විශේෂයක් විදිහට අභිරහිත සටන් හඳුන්වන්න පුළුවන්. තම අවිහිහි උණ්ඩේ අවසන් වූ විට විවිධ ක්‍රම ඔස්සේ සතුරාට ප්‍රහාර එල්ල කිරීම නිල ප්‍රහාර ඒ අතර වේ. ෆෝර්මෑන් සහ හීට්මෑන් කුඩා කණ්ඩායම් ලෙස සතුරු භූමියට ගොස් ඉතාමත් විශිෂ්ට ලෙස ප්‍රහාර එල්ල කිරීමට අතිදක්ෂ වූ අප රට තුළ දශක 30කට ආසන්න වූ ඊළාම් යුද්ධයේදී ඉතාමත් මහඟු කර්තව්‍යයක් සහ කැපී පෙනෙන අයුරින් ඉතාමත් දක්ෂ ලෙස ඔවුන්ගේ ප්‍රහාර දියත් කොට මුදවා ගැනීම හා ගලවා ගැනීම සිදු කර ජාතික හා ජාත්‍යන්තර ලෙස ජීවිතයට පත් වෙලා තියෙනවා. ඉතින් මොවුන් වචනේ සැබෑ අර්ථයෙන්මත් ක්‍රියාවෙන්මත් ඔවුන්ට මොහක්වත් නොමැත. එහෙනම් අපි ගිහින් නම් අදට තවත් වීඩියෝකින් නැවත හම්බෙමු. ඉතින් මොනේ කෝ වගේම අපේ channel එක subscribe කරලා like කරන එක කරන්න
සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ෂෙයාර් එකක් දාන්න අපි ඔය වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම සීල කරනවා සුබ මුත්තත් ජය වේවා.